අනේ කොහෙද අප්පා ගියා? මම ගොච්චර වෙලා බලන් ඉන්නවද? උඹට මතක නැතුණාද නිකපෙරටිය පොලාපා? මම රවි බලන්න ගියාවා අප්පා. රවි? යාර රවි? අර එතන හාමිගේ පුතා? අර ණයක් ආපු ආද? උඹට ඕනේ නැති එකක් නෑ අප්පා. උඹ හැම තැනම මල දාන රින්ගනවා. බරියට ගමේ මෙම්බර් වගේ. ඒ ළමයා අපේ පන්තියේ ඉගෙන ගත්ත ළමෙක් නෙවෙයි අප්පා. ඒකනේ බලන්න ගියේ. අනික එම්බිරිස්සාවක් උනක් ඇදිලා නෙවෙයිනේ. නයික් ගාලානේ. යුඹ ඒකට බේත් කරන්න ගියා. යකෝ ඒකට වේදමාතයයිනේ අප්පා. හරි වාපා. වාපත් පුදුම කතා තමයි කියන්නේ. වේදමාතයා බේත් දෙන එක හරි. ඒත් මිනිස්සු අමාරුවේ වැටුනහම උදව්වක් උපකාරයක් කරන්න එපේ. උඹ ගමේ මිනිස්සුන්ගේ දුක සැප බල බල හිටපන්. මම දොට්ට පිළට යන්න විදිය නැතුව මේ කඩේම දාගෙන ඉන්නවා අප්පා. පොඩි වෙනිකේ මේ ලතාකනේ මොකද මේ අයින් හතේ අරගෙන දුවන්නේ අපි ඉතින් ලෙඩටත් මෙහෙ වැඩටත් මෙහෙනේ පොඩි වෙනිකේ ලතාක අද ටිකක් කතා කරන්නේ තරහින් වගේ තරහ යන්නේ නැද්ද පොඩි වෙනිකේ මේ ඉන්නේ එක එකියන්ගේ වැඩවලට එක එකියෝ ඒ කවුද පොඩි වෙනිකේ කොට අදින්නේ අපි පෙරහැර යන්න හදන්නේ උන් ලතාක මේ කතා කරන්නේ පන්සලේ තියෙන පෙරහැර ගැන වෙන්නේ නැති මගේ හිතේ පෙරහැර ගැන නම් මොනවා කරන්න බැරිද පොඩි වෙනිකේ එහෙනම් මොකක් ගැනද මේ කියන්නේ? විශ්වාස කරන්න පොඩි මැනිකේ ඊයර එලි වෙනකම් මේ නේත්‍රා දෙක පියෙව්වේ නැහැ. ඒ මොකෝ ඒ? ඇයි පොඩි මැනිකේ අර එතනක්කගේ කොල්ලට ණයා ගැහුවානේ? ඉතින් මොකද උනේ? ඉතින් ඒ කෑ ගැහිලට ඉස්සෙල්ලාම එතෙන්ට ගිය ගෑණි මම. ගිහිල්ලා කෑකොස්සන් ගහලා මිනිස්සු රැස් කරවලා වෙද මහත්තයවත් ගෙන්න ගත්තයි කියමුකෝ. ඊට පස්සේ ලතාකේ? ඊට පස්සේ ඉතින් වෙද මහත්තයා කියාපු ඖෂධ හොයලා බෙහෙත් ටිකක් හදාගත්තයි කියමුකෝ. ඉතින් සනීපුනේ? සනීප වෙච්ච නොවෙච්ච එක නෙවෙයිනේ මැනිකේ කාරණේ. මේ පාර මොකද උනේ? ඉතින් අර හදාගත්ත බෙහෙත් ටික දීලා යාන්තම් එලි කරව ගත්තා. ඊට පස්සේ මෙන්න පාන්දරම කඩා පාත් වෙනවා අර පටාචාරාව. පටාචාරාවේ කවුද? හරියට රවීන්ද්‍ර ළමයාගේ පවුල වගේ. පවුල? ඒ කවුද? අර හන්දියේ කඩේ අබ්දුල්ලාගේ දූ පොඩිත්ත. ෆාතිමා? ඒ පාත්තයා තමයි. ඉතින් එයා ඇවිල්ලා මොකද උනේ? අනේ මැනිකේ අර රෑ පානේ අච්චර අමාරුවෙන් කැලේ කොලේ රිංගල මං හොයාගෙන හදාගත්ත බෙහෙත් ඖෂධ ටික මේ ගෑණි අර කොල්ලට පොවන්න දෙන්නේ නැහැ. පොවන්න දෙන්නේ? ඒ මොකද? ඒක තමයි මාත් අහන්නේ. රවීන්ද්‍ර ළමයා ළඟට වෙලා ඒ ළමයා වත ගන්නවා, පිහ දානවා, අඬනවා, දොඩවනවා. එක යමරයයි මැනිකේ. එයා කවුද රවිගේ? ඒක තමයි මාත් අහන්නේ මොන අයිතිවාසිකමක්ද කියලා. ඉතින් අනේ මැනිකේ අර පොණ්ඩයි කියලා ගත්ත ඖෂධ ටික මේ ගෑණි උදුරලා ගත්තේ නැතේ මගේ අතින්. තල්ලු කළ දැම්මේ නැතයි බෙල්ල කඩලා යන්න. අනේ මැනිකේ ගැරන්ඩි මරලා මොකටද මම් පව් පුරව ගන්නෙ? එහෙම නෙමෙයි ලතාකේ. ඕනෙම දෙක සීමාවක් තියෙන්න එපා. අනිත් එක ෆාතිමා කවුද රවිගේ? ඒක තමයි මං අහන්නේ. මහ ලොකුවට ඇඩුවේ යාගේ වාහිට ණයා ගහලා වගේ. අනේ මැනිකේ. ඊට පස්සේ ලතාක මොකද කළේ? මම බෑන්න ඇති වෙන්න. හොඳ වැඩේ. ඊට පස්සේ ඒත් ඉතින් මේක නැවැත්තුවේ නෑනේ පොඩි මැනිකේ. මටත් හැබැයි ඒ වෙලාවේ නම් පොඩි සැකයක් හිතුණා. ඒ මොකක් ගැනද? මෙච්චර කියලාත් මේක නවත්තන්නේ නැත්තේ මොකක් හරි හේතුවක් ඇති කියලා හිතුණා. ලතාක හිතන විදිහට මොකක්ද හේතුව? වෙන මොකක්ද ඉතින්? මොකක් හරි සම්බන්ධයක් ඇති. කාගේද? රවිගේ ෆාතිමාගේ? නැතුව ඉතින් වෙන කාගේද? පිස්සුද ලතාකේ? ඒක එහෙම වෙන්නේ කොහොමද? පොඩි මැනිකේ මොනවද දන්නේ මේ ගමේ සිද්ධ වෙන දේවල් ගැන? ඒකෙන් වැඩක් නැහැ කොහොමද ලොකු මැනිකේ? අම්මා නානවා. මම යනවා ලිඳලා. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ